Yeah. ඔන්න අපි අද ස්ටයිල් වල හර්මෝන් කන්ද බලන්න ආවා. ඉතින් මේ You වීඩියෝ want to එකෙන් go to the මම see පෙන්වන්න if he's යන්නේ on the අපි top? He told you he's කොහොමද on the top. Yeah. කේබල් We will කාර් go. එක Let's යූස් go. කරේ කේබල් කාර් එකේ කන්ද උඩට ගියේ කියලා. ඉතින් මේ පේන්නේ කන්ද පහමොල ඉඳලා මෙන්න මේ විදිහට කේබල් කාර් එක ඇතුළට අපි ගියා. ඊට පස්සේ හෙමින් තමයි මේක ගමන් ආරම්භන්නේ. මේ එහා පැත්තෙන් පේනවා තව අය අනිත් කේබල් කාර් එකකට නැගලා වාඩි වෙනවා. ඉතින් මේකේ සීට් දෙකක් තියෙනවා දෙපැත්තෙන් වාඩි වෙන්න. 8 දෙනෙකුට විතර වාඩි වෙලා යන්න පුළුවන් මේ එක කේබල් කාර් එකක් ඇතුලේ. ඉතින් ඔන්න ඔය විදිහට හෙමින් තමයි ගමන ආරම්භන්නේ. මුලින්ම ඔන්න දැන් අපි මෙතනින් එහාට යන්නයි යන්නේ. කන්ද උඩට ඔන්න තව කේබල් කාර් පේනවා. ඔන්න පහත අපිට පේන්නේ මෙන්න මේ විදිහට දකින්න ලැබෙන්නේ. මේ වතාවේ හර්මෝන් කන්දේ ඒ තරමටම හිම දකින්න ලැබෙන්නේ නැහැ. ගොඩක් වියලි ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නේ. වෙන අවුරුදුවල වෙනත් වසරවල පසුගිය වසරවල මේ මුළු ඒරියා එකම හිමෙන් වැහිලා තනිකරම සුදු පාටට තමයි දකින්න ලැබුණේ. මම ඊශ්‍රායල් වල මුලින්ම කේබල් කාර් වල ගියේ ජෙරිකෝ වල ඩෙඩ් සී බලන්න ගිය වෙලාවේ ජෙරිකෝ ගිහිල්ලා ඊට පස්සේ එහෙදී තමයි මම මුලින්ම මගේ ජීවිතේ පළවෙනි වතාවට කේබල් කාර් එකක ගියේ. ඊට පස්සේ මේ හර්මෝන් වල තමයි මම කේබල් කාර් වල යන්න ආවේ. දැන් අවුරුදු කීපයක්ම මම මෙහි හර්මෝන් අයිස්කන්ධ බලන්න ආවා. මේ අයිස්කන්ධ බලන්න ආපු 4 වෙනි වතාව ඊශ්‍රායල් වල. ඉතින් මේ 5 වෙනි වතාවට තමයි මම කේබල් කාර් එකක යන්නේ. ඉතින් මේ සුදු පාටට පේන්නේ හිම. ඉතින් බොහොම ටිකයි අපිට දකින්න ලැබෙන්නේ මේ සුදු පාටට හැමතැනම තියෙන්නේ හිම. පසුගිය වසරවල නම් මේ මුළු ඒරියා එකම අයිස් වලින් වැහිලා තිබුණේ. ඒ වගේම ක්‍රවුඩ් එකත් ගොඩක් අඩුයි. අපිට කේබල් කාර් එකේ යද්දී වෙනත් වසරවල නම් පහළ පොඩි ළමුන් හැමෝම සෙල්ලම් කරනවා දකින්න පුළුවන් හිමේ. ඉතින් මේ සැරේ අපිට ඒ වගේ දකින්න නැහැ. MT Hermon, Mountain Hermon. Those out there. මේකත් හරිම සුන්දර අත්දැකීමක් කේබල් කාර් එකේ යන එකත්. ගොඩක් අයට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ.
ඒ නිසා මං හිතනවා දැකලා නැති අයට මේ වීඩියෝ එක ගොඩක් ආසා වේවි, ඉන්ටරෙස්ටිං වේවි කියලා මං හිතනවා. Nah, now it's cold. We thought it's gonna be hot. It's gonna be cold over there. On the top, it's මේ gonna be කේබල් cold. කාර් වලින් මේ කන්ද උඩට යන්න හදලා තියෙන්නේ. මේ පහළ මුළු ඒරියා එකම හිමෙන් වැහෙනවා. එතකොට කන්ද උඩට මිනිස්සුන්ට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි කේබල් කාර් වලින් යන්න කන්ද උඩට හදලා තියෙන්නේ. ඔන්න අපි දැන් කන්ද උඩට ආවා. ඔන්න අපිට කලින් ආපු එකේ කට්ටිය බහිනවා. ඔන්න ඉතින් මමත් දැස්සා. ඊට පස්සේ ඉතින් අපි යනවා බලන්න. ඉතින් ඔන්න අපි බලලා ඉවර වෙලා දැන් ඔන්න කන්ද පහළට යන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතින් කන්ද පහළට යන එකත් හරිම අපූරුයි. කන්ද උඩට ආවා වගේමයි. ඉතින් ඔයාලටත් අවස්ථාවක් ලබා ගන්න ඉස්රායල් ඉන්න අය නම් මේ වගේ සුන්දර අත්දැකීමක් ලබා ගන්න ඉස්රායල් හර්මෝන් කන්ද හිම කන්ද බලන්න එන්න. මේ හිම කන්ද හර්මෝන් කන්ද පිහිටලා තියෙන්නේ ඉස්රායලේ ගෝලාන් කඳු වැටියේ. ඉතින් හැමෝටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න හැමදෙනාම තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. මේ වගේ ලස්සන තැන් බලන්න ශ්‍රියන් ඉස්රායල් ට්‍රැවල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ වගේ ලස්සන තැන් තවත් ඉස්රායල් වල දකින්න ශ්‍රියන් ඉස්රායල් ට්‍රැවල් YouTube channel එකත් එක්ක ඔයත් එකතු වෙන්න. Going down. ඉතින් හැමෝටම සුබම සුබ දවසක් වේවා.